අදත් මේ ඩීප් ඩ්‍රයිව් එකට එහෙමත් නැත්නම් අපේ මේ ගැඹුරු මූලාශ්‍ර ගවේෂණයට එකතු වුණු හැමෝම ඊටම උද්‍යෝගයෙන් පිළිගන්නවා. සාමාන්‍ය ඉතිහාසය කිව්වම අපිට මතක් වෙන්නේ නිකම් රජවරුන්ගේ නම් ලයිස්තුවක් පාඩම් කරන එකනේ. ඔව් ගොඩක් අයට ඉතිහාසය කියන්නේ නිකන් යුද්ධ කරපු අවුරුදු ගාණක් මතක තියාගන්න එකක් විතරයි. හරියටම. හැබැයි අද අපි කරන්න යන මේ ගවේෂණයේ එහෙම නිකම් කතා බහක් නෙවෙයි. අපිට ලැබිලා තියෙන ඊටමත් විශ්වාසදායක පුරා විද්‍යාත්මක සටහන්, පරීක්ෂණ වාර්තා සහ ලිපි ගොන්නක් පාදක කරගෙන කරන ගැඹුරු විමර්ශනයක්. අද අපේ තේමාව වෙන්නේ ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ විස්මිත පරිණාමය. ඒ කියන්නේ වසර 38000කට පෙර ජීවත් වුණු බලංගොඩ මානවයාගේ යුගයේ ඉඳලා ලෝකෙම මවිත කරපු අර රජරට වාරි ශිෂ්ටාචාරය දක්වා අපේ ආදිමුතුන් මිත්තන් ආපු ගමන් මඟ තමයි අපි අද මේ දිගහරින්නේ. ඇත්තටම මේ විමර්ශනයේ ප්‍රධානම අරමුණ වෙන්නේ අර එක දිගට ලියාගෙන යන ඉතිහාස කතාවෙන් එහාට ගිහින් මේ පුරාවිද්‍යාත්මක සාක්ෂි, අතිනවීන වාරිමාර්ග තාක්ෂණය සහ ගෝලීය වෙළඳ සම්බන්ධතා ඇතුලේ හැංගීලා තියෙන ඇත්තම කතාව එළියට ගන්න එක. අනිවාර්යෙන්ම ඒක හුදෙක් අතීතය දිහා බලනවට වඩා ඒ මිනිස්සු කොහොමද ස්වභාව දහමත් එක්ක ජීවත් වෙන්නේ, ඒ මොළ කොහොමද වැඩ කළේ කියන එක තේරුම් ගන්න කරන ගවේෂණයක්. හරි. අපි මේක ටිකක් විග්‍රහ කරලා බලමුකෝ. සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ අපේ කතාව පටන් ගන්නේ අර අවුරුදු 2000 ගානකට කලින් කියලානේ. හැබැයි මේ මූලාශ්‍ර දිගහැරලා බැලුවම පෙනෙන අපූර්වම කාරණයක් තියෙනවා. ඒ කියන්නේ අර කාලරාමුව ගැන නේද? ඔව්. අපි අද මේ භුක්ති විඳින සියලුම දියුණු තාක්ෂණයන් දැවැන්ත ගොඩනැගිලි මේ හැම දෙයක්ම අයිති වෙන්නේ මිනිස්සා පෘථිවි මත ගත කරපු මුළු කාලයෙන් 101ක් වගේ ඊටාම කුඩා කාලයකට. ඉතිහාසයෙන් 99%ක්ම තියෙන්නේ ප්‍රාක් ඓතිහාසික යුගයේ. අන්න ඒකයි අර ලිඛිත අකුරක්වත් නැති කාලය. ඒ 99%ක කාලය තමයි අපි නිතරම කතා කරන අමතක කරන ඒත් විශාලතම කාලපරාසය. අපේ ප්‍රධානතම ආදි මුතුන් මිත්තන් විදිහට මේ වාර්තාවල හඳුන්වන්නේ Homo sapiens belangordensis. එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න බලංගොඩ මානවයා. වාසස්ථාන වුණා කියලා මේ පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් පැහැදිලිවම තහවුරු වෙනවා. හැබැයි මෙතන වැදගත්ම දේ ඔවුන් හිතපු ගුහා නෙවෙයි ඔවුන්ගේ බුද්ධියේම මට්ටම. ඒක ඇත්ත. සාමාන්‍යයෙන් අපි ඔළුවේ තියන්නේ ගල්යුගයේ මිනිස්සු කියන්නේ ලොකු ගල් ආයුධ අරගෙන සත්තු පස්සේ දුවපු ඊතරම් බුද්ධිමය වර්ධනයක් නැති පිරිසක් කියලානේ. ඒකනේ. හැබැයි මේ බලංගොඩ මානවයා ඊට වඩා ගොඩක් වෙනස්. ඔවුන් ලෝකීය මුලින්ම ක්ෂුද්‍ර ශිලා එහෙමත් නැත්නම් මයික්‍රොලිත්ස් කියන තාක්ෂණය භාවිතා කළ පිරිසක් කියන එක ඇත්තටම පුදුම සාගතයි. ඔව් මේ ක්ෂුද්‍ර ශිලා කියන්නේ ජ්‍යාමිතික හැඩතලවලට ඒ කියන්නේ ත්‍රිකෝණ අඩසඳ වගේ හැඩවලට ඉතා සූක්ෂමව සකස් කරගත්තු කුඩා ගල් ආයුධනේ. හරියටම මේවා නිකම්ම ගලක් කඩලා ගන්නා වගේ ලේසි වැඩක් නෙවෙයි. මේ කුඩා ගල්පතුරු ලීමිටක හරි අස්ති කැබැල්ලක හරි සවි කරලා තමයි ආයුධයක් විදිහට පාවිච්චි කරන්නේ. මේකට ලොකු ඉවසීමක් වගේන ඉහළ බුද්ධි මට්ටමක් තාක්ෂණික දැනුමක් අවශ්‍යයි. ඒකෙන් අපිට තේරෙන දේ තමයි ඔවුන්ගේ මොළය කොයිතරම් සංකීර්ණ විදිහට වැඩ කළාද කියන එක. මේක අහඹු දෙයක් නෙවෙයි, ඊටා පැහැදිලි තාක්ෂණික පිම්මක්. ඒ වගේම ඔවුන්ගේ ආහාර රටාව බැලුවත්ම ඒක පේනවා. වල් ධාන්‍ය, බැල්ලන් සහ කුඩා සතුන් මත තමයි ඔවුන් යපුනේ. ලොකු සත්තු දෑම් ගන්නවට වඩා මේ වගේ කුඩා සතුන් සහ ශාක කොටස් හොයාගන්න එකෙන් පේනවා ඔවුන් පරිසරයත් එක්ක කොයිතරම් බද්ධ වෙලා හිටියද කියන එක. ඔව් පරිසරයේ තියෙන සම්පත් සූක්ෂමව පාවිච්චි කරන්න විවිධ කාලගුණික තත්වයන්ට අනුගත වෙන්න ඔවුන් දැනගෙන හිටියා. ඉතින් මේ පරිසරයත් එක්ක තිබුණු බද්ධ වීම කාලයත් එක්ක තවත් දියුණු වෙලා යකඩ කර්මාන්තය සහ වෙළඳාම දක්වා වර්ධනය වෙනවා. අපි මේ කාලරාමුවෙන් ටිකක් ඉදිරියට ආවම තමයි අපිට අර නාග සහ යක්ෂ කියන ගෝත්‍ර ගැන විස්තර හමු වෙන්නේ. අන්න එතනදී මේ මූලාශ්‍රය ඊටාම පැහැදිලිව අපේ ඔළුවල තියෙන ලොකු මිත්‍යාමක් බිඳ හෙලනවා. නාග සහ යක්ෂ කියන්නේ අදෘශ්‍යමාන බලවේග, හරි අමනුෂ්‍යයෝ හරි මිත්‍යා කතාවලෙන යක්ෂයෝ හරි නෙවෙයි. කිසිසේත්ම නැහැ. ඔවුන් නිශ්චිත ආර්ථික සහ දේශපාලන ව්‍යුහයක් සහිත ඉතා දියුණු මානව කණ්ඩායම්. ඒක තමයි මෙතන තියෙන ලොකුම හැරවුම. ඔවුන්ගේ වගකීම් බෙදී ගිහින් තිබුණු ආකාරය බැලුවම මේක ඊටම හොඳින් සංවිධානය වුණු ආර්ථික පද්ධතියක්. නාග ගෝත්‍රිකයන් පාලනය කළේ වෙරළබඩ කලාපය, වරාය සහ වෙළඳාම. අනිත් පැත්තෙන් යක්ෂ ගෝත්‍රිකයන් රට අභ්‍යන්තරය යකඩ කර්මාන්තය සහ වනාන්තර සම්පත් පාලනය කරා. ඒ කියන්නේ විජය කුමාරයා ලංකාවට එන්න කලිනුත්
මේ ජාත්‍යන්තර මට්ටමේ වෙළඳාමක් කරලා කියනවා. නිකම් හරියට ලොකු සමාගම් දෙකක් වගේ තමයි රටේ ආර්ථිකය හැසිලෙව්වේ. ඇත්තට මේක හොඳ උදාහරණයක්. ඒ බිස්නස් කොච්චර දුරට ගියාද කියනවනම් ඉබ්බන්කටුව පුරාවිද්‍යා භූමියෙන් අපිට හමු වෙනවා. ඒකට ඕනතරම් සාක්ෂි ක්‍රිස්තුපූර්ව 700 450 අතර කාලයට ඒ කියන්නේ විජයාවතරණයට සියවස් ගණනාවකට පෙර යුගයට අයත් මේ භූමියෙන් හමු වෙලේ තියෙනවා ඉන්දියාවෙන් ගෙන ආපු කානීලියන් සහ අගස්ති පබළු. ඔව් ඒ පබළු ලංකාවේ හැදෙන දේවල් නෙවෙයිනේ. එතකොට ඒ වෙනකොටත් ඉන්දියාවත් එක්ක විදේශීය වෙළඳ සම්බන්ධතාව ඉතාමත් අදින් පැවතුනා කියන එක පැහැදිලි. වෙළඳාමක් කරනවා කියන්නේ භාෂාවක් තියෙන්න ඕනේ, ගන්දුණු කරන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක මාර සංකීර්ණ ක්‍රියාවලියක්. ඊට අමතරව රන් ආභරණ සහ මැණික් සහිත සුසාන කොටි ඒ වගේම යකඩ ආයුධත් බහුලව හමු වෙලා තිනවා. සමාජයක හැමෝටම රත්තරන් පාවිච්චි කරන්න බැහැනි. ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ ඒ සමාජය තුල ධනවත් පන්තියක් පැහැදිලි සමාජ ස්තරගත වීමක් තිබුණා කියන එක. ඒ කියන්නේ මේ ගෝත්‍රිකයන් අර සංචාරක දිවියෙන් මිදිලා ස්ථාවර කෘෂිකාර්මික සහ වාණිජ්‍ය දිවියකට එළඹ සිටි දියුණු සමාජයක්. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ විජය කුමරුගේ පැමිණීම එහෙමත් නැත්නම් විජයාවතරණය කියන්නේ මේ රටේ ශිෂ්ටාචාරයේ ආරම්භය නෙවෙයි කියා. ඒක හරියට ලොකු දේශපාලනික එකතු වීමක් වගේ දෙයක්. ඒක පැහැදිලි කරන්න පුළුවන්ද තව දුරටත්? මෙහෙමනේ එතනදී උනේ ලංකාවේ තිබුණු ඒ ස්වදේශික ගෝත්‍රික නායකත්වයෙන් ඉන්දියානු ආකෘතියේ රාජාණ්ඩුවකට රට පරිවර්තනය වීම විතරයි. මේ මූලාශ්‍ර පෙන්වා දෙනවා යක්ෂ ගෝත්‍රික කුවේණියගේ සහාය විජය කුමරුට කොතරම් වැදගත් වුණාද කියලා. ඇය හරහා තමයි මේ දේශීය බලය අලුත් නායකත්වයට මාරු වෙන්නේ. ඊට පස්සේ අර පාණ්ඩ්‍ය රාජධානිය සමග ඇති කරගත් විවාහ සම්බන්ධතා හරහා මේ නව දේශපාලන ව්‍යුහය තවත් ශක්තිමත් වුණා. මේ කාලයත් එක්කම තමයි ගංගා නිම්න ආශ්‍රිතව අනුරාධ ගාමාවනි නව ස්ථාවර ගම්මාන සහ ජනාවාස බිහි වෙන්න පටන් ගන්නෙ. ඕ අර කලින් තිබුණු ගෝත්‍රික ක්‍රමයයි අලුතින් ආපු රාජාණ්ඩු ක්‍රමයයි එකතු වෙලා අලුත් දේශපාලන පද්ධතියක් හැදෙනවා. මේක ඊටාම සුමුට සංක්‍රාන්තියක්. ඊළඟට අපි එළඹෙන්නේ ලංකා ඉතිහාසයේ සම්පූර්ණම වෙනස් කරපු සංස්කෘතික විප්ලවයකට. ඒ තමයි මහින්දාගමන. ඒක ඊට වඩා ගොඩක් එහාට ගිය රටේ චින්තනයම වෙනස් කරපු හැරවුම් ලක්ෂයක්. ඇත්තටම මහින්දාගමනයත් එක්ක අක්ෂර කලාව හඳුන්වා දීම කියන්නේ නිකම්ම ලියන්න කියවන්න පුරුදු කරනවා කියන එක නෙවෙයි. ඒකෙන් මුළු සමාජයේම බලය බෙදී යන විදිය, ඉතිහාසයේ ලේඛනගත වෙන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අක්ෂර කලාවක් ලැබෙනවා කියන්නේ ජාතියකට ලැබෙන සුපිරි බලයක් වගේ දෙයක්. බ්‍රාහ්මී අක්ෂරමාලාව මෙරටට හඳුන්වා දීමත් එක්ක එතෙක් කටින් කටාපු තොරතුරු ලිඛිත ඉතිහාසයක් බවට පත් වෙනවා, මතකය ස්ථාවර වෙනවා. ඊට කලින් ඉතිහාසය මතක තියාගෙන හිටිය ටික දෙනයිනේ. හැබැයි අකුරු ආවට පස්සේ ඕනෑම කෙනෙකුට ඉතිහාසය කියවන්න පුරුවන් වෙනවා. අනිත් වැදගත්ම කාරණය තමයි පන්සල සමාජයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීම. පන්සල කියන්නේ මල් පූජා කරන තැනක් විතරක් නෙවෙයි. ඒක ගමේ අධ්‍යාපනික මධ්‍යස්ථානය බවට පත් වුණා. ඒ වගේම සමාජීය මධ්‍යස්ථානයක් විදියට මිනිසුන්ගේ ගැටලු විසඳන, උන්ට මඟ පෙන්වන ප්‍රධාන තැන බවට පත් වුණා. මේක සමාජයේ ආකල්පමය වෙනසක් ඇති කළා. ඒ වගේම කලා ශිල්පවලට වුණු බලපෑමත් අතිවිශාලයි නේද? අනිවාර්යෙන්ම සංගමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිය වැඩම කරවනකොට 18 කුලයක ශිල්පීන් පිරිසක් ලංකාවට පැමිණියා කියලා සඳහන් වෙනවා. මේකෙන් අපේ ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් කලාව, චිත්‍ර කලාව පුදුමාකාර විදිහට පෝෂණය වෙනවා. අදටත් අපි අනුරාධපුරයේ පොළොන්නරුවේ ගියාම ඒ දකින මහා කලා නිර්මාණවල ආරම්භය තියෙන්නේ මෙතන. ඒ ශිල්පීය ඥානිය මේ පොළවට කාන්දු වුණේ ඒ විදිහට. ඔව්. කලා ශිල්ප වලින් පස්සේ අපි කතා කරන්න ඕනේ ඊළඟ විශාලතම පිම්ම තමයි අපේ ඉංජිනේරු තාක්ෂණය සහ වාරි ශිෂ්ටාචාරය. විලික කලාපයේ ජීවත් වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. වර්ෂාව අඩුවෙන් ලැබෙන පරිසරයක කෘෂිකර්මාන්තය මුළුමනින්ම රඳාපවතින්නේ වර්ෂාව මතනේ. ඒ නිසා තමයි නියඟයට මුහුණ දෙන්න ජලය කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ නිසාම රජතුමාගේ ප්‍රධානම වගකීම වුණේ ජනතාවට ජලය සපයන එක. රජු සෙලකුණේ ජලය සපයන්නා විදිහට. පණ්ඩුකාභය රජතුමා විසින් ඉදිකරපු අභය වැව එහෙමත් නැත්නම් බසවක්කුළම වැවත් එක්ක තමයි මේ ලංකාවේ වාරි ඉංජිනේරු තාක්ෂණයේ නව යුගය පටන් ගන්නෙ. හැබැයි මේ වාරි තාක්ෂණයේ උපරිම අවස්ථාව විදිහට අපිට හඳුන්වන්න පුරුවන් එල්ලංගා පද්ධතිය හෙවත් කැස්කේඩ් සිස්ටම් එක. මේ එල්ලංගා පද්ධතිය කියන සංකල්පය ඇත්තටම මාරයි. අද අපි මේ ලෝකයේ පුරාම රීසයික්ලිං එහෙමත් නැත්නම් ප්‍රතිචක්‍රීකරණය ගැන ලොකුවට කතා කරනවා. හැබැයි අපේ පැරැන්නෝ ඒක ජලයට ආදේශ කරලා අවුරුදු දහස් ගණනකට කලින් කරලා පෙන්නලා තියෙනවා. ඇත්ත.
එල්ලංගා පද්ධතියක් කියන්නේ නිකම්ම වැව් කිහිපයක් එක පෙළට හදන එක නෙවෙයි. ඒක ස්වභාව දහමත් එක්ක බැඳුණු පරිපූර්ණ ජාලයක්. මේක ආරම්භ වෙන්නේ ජල පෝෂක ප්‍රදේශය වන වනයෙන්. අපි ගොඩක් වෙලාවට හිතන්නේ වැවට වතුර එන්නේ කෙලින්ම වැස්සෙන් කියලානේ. නැහැ. වනාන්තරයේ තමයි මෙතන ප්‍රධානම රඳවනේ. ගස්වල මුල් සහ පසහරහා වතුර උරාගෙන ඒක හරියට ස්වභාවික ස්පොන්ජ් එකක් වගේ ක්‍රියා කරනවා. ඊට පස්සේ තමයි ඒ වතුර කුඩා වැව්වලට එන්නේ. ඒ කියන්නේ કૃත්‍රිම නිර්මාණයක් ඇතුළට වතුර එන්න කලින් ස්වභාව ධර්මයේම ඒක පාලනය කරනවා. ඊට පස්සේ ඒ කුඩා වැව්වලින් රොන්මඩ පෙරිලා පිරිසිදු ජලය කුඹුරු හරහා ගිහින් ඊළඟට තියෙන ලොකු වැවට එකතු වෙනවා. අහසින් වැටෙන එක ජල බිඳුවක්වත් කිහිප වතාවක් ප්‍රයෝජනයට ගන්නේ නැතිව මුහුදට ගලා යාමට ඉඩ නොදීම තමයි මේකේ මූලිකම අරමුණ. ඒ හරහා භූගත ජල මට්ටම ආරක්ෂා වෙනවා වගේම පාරිසරික සමතුලිතතාවයත් රැකෙනවා. ඊළඟට අපි බැලුවොත් මේ ජයගංගේ නිර්මාණය මේක අද ඉන්න නවීන ඉංජිනේරුවන්ටත් ලොකු ප්‍රහේලිකාවක්. සතපුමකට බැවුම අංගල් කිහිපයක් පමණයි. ජයගංගේ බැවුමකට තියෙන දත්තය දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා. නිකන් හිතලා බලන්නකෝ මේක හරියට S2 බැඳගෙන පාපොන්දු පිටියක් හරහා සම්පූර්ණයෙන්ම ඍජු. හැබැයි මිලිමීටර් ගානක ආනතයක් තියෙන රේඛාවක් අඳිනවා වගේ වැඩක්. නූතන මිනින්දూరు උපකරණවත් ලේස තාක්ෂණයවත් නැති කාලෙක ඇසින් බලාගෙන හරි ස්වභාවික ක්‍රම පාවිච්චි කරලා හරි මේ වගේ අතිශය නිර්වද්‍ය බැවුමක් නිර්මාණය කළේ කොහොමද කියන එක හිතා ගන්න තමාරුයි. සමහර විට සුළඟේ දිශාව එහෙමත් නැත්නම් ජල මට්ටම මනින ස්වභාවික ක්‍රම උන්ට තියෙන්නේ නැති. ඒ වගේම ධාතුසේන රජුගේ කලාවැව මහසේන රජුගේ මින්නේරිය වැව වගේ යෝධ නිර්මාණ මේ වාරි සමාජයේ මුදුන් මල්කඩ වෙනවා. හැබැයි මෙච්චර දැවන්ත වාරි පද්ධතියක් නඩත්තු කරන්න ලොකු ආර්ථික සහ පරිපාලන ව්‍යුහයක් තියෙන්න ඕනේ නේද? ඔව් ඒකට පාවිච්චි කරපු තිරසාර ආර්ථික මොඩල් එක තමයි දකපති එහෙමත් නැත්නම් බොජකපති කියන බද්ධ සහ රාජකාරිය කියන ක්‍රමය. දකපති කියන්නේ ජනතාව තමන්ට ලැබෙන වාරි ජලයේ වෙනුවෙන් රජුට ගෙවපු ධාන්‍ය බද්දක්. අද අපි වතුර බිල ගෙවනවා වගේ දෙයක්. හරියටම. අනිත් එක තමයි රාජකාරිය. තමන් භුක්ති විඳින ඉඩම් වෙනුවෙන් රාජ්‍යට ශ්‍රමෙන් සේවය සැපීම. ඒ කියන්නේ වැව්වමුණු නඩත්තු කිරීම, ඇලවේලි සුද්ධ කිරීම වගේ පුදු වැඩවලට ජනතාවගේ ශ්‍රමය කෙලින්ම දායක වුණා. මේක මුදල් මත පදනම් වුණු ආර්ථිකයකට වඩා ශ්‍රමය සහ සම්පත් හුවමාරු කරගන්න ප්‍රායෝගික පද්ධතියක්. මේ සමස්ත සමාජයේම ගොඩනැගිලා තිබුණේ අපූර්ව සංකල්ප තුනක් වටා. ඒ තමයි වැව, කුඹුර සහ දාගැබ. කුඹුරෙන් ජනතාවට අවශ්‍ය පෝෂණය ලැබෙනවා. වැවෙන් ඒ කුඹුරට වගේම මුළු ගමටම ජීවිය දෙන ජලය ලැබෙනවා. දාගැබ එමත් නැත්නම් පන්සල තමයි මේ සමාජයේ සදාචාරය සහ නීතියේ මධ්‍යස්ථානය වෙන්නේ. අපි ගොඩක් වෙලාවට අමතක තමයි පන්සල කියන්නේ ආගමික වතාවත් වලට විතරක් සීමා වුණු තැනක් නෙවෙයි කියන එක. ඔව් වතුර බෙදා හැරීමේදී ගොවින් අතර මොනහරි ප්‍රශ්න ආරවුල් ඇති වුණොත් ඒවා විසඳන අධිකරණයේ විදිහට ක්‍රියා කළේ පන්සල. ඒ හරහා ගමේ සමගිය සහ සාධාරණත්වය ආරක්ෂා වුණා. පන්සලේ නායක හාමුදුරුවෝ සමාජයේ ලොකුම සමථකරුවා වුණා. ඒ සමාජ ඇතුලේ ආහාර සුරක්ෂිතතාවය ගැන තිබුණු අවධානයත් අතිවිශිෂ්ටයි. නියගයකදී පවා මිනිස්සු කොහොමද සාගතයකින් තොරව ජීවත් වුනේ කියන එකට උත්තරේ තමයි ත්‍රිවිධ වගා ක්‍රමය. ඔවුන් එකම භෝගයක් හෝ එකම වගා ක්‍රමයක් මත විතරක් යපුනේ නැහැ. ඔවුන්ට වගා ක්‍රම 3ක් තිබුණා. ඒ කියන්නේ ඔවුන්ගේ පැහැදිලි අවදානම් කළමනාකරන සැලැස්මක් තිබුණා. ගොඩ ඉඩම් වල හේන් වගාව කරලා එතනින් ධාන්‍ය සහ එළවලු ගත්තා. ගෙවත්තෙන් පළතුරු සහ එදිනෙදා උයන්න පිහඬ ඕනේ දේවල් සපුරා ගත්තා. ඊට පස්සේ මඩ ඉඩම් වල ඒ කියන්නේ කුමුරේ ප්‍රධාන ආහාරය වෙන වී වගා කළා. මේ විවිධත්වය නිසා යම් හේකින් වැස්ස නැති වෙලා වාරි ජලය හිඟ වෙලා කුඹුරු පාළුණත් මිනිස්සුන්ට බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ. හේනෙන් හරි ගෙවත්තෙන් හරි ආහාර ලබාගෙන ජීවත් වෙන්න උන්ට පුරුවන්කම ලැබුණා. ඒක ස්වභාව දහමත් එක්ක කරපු අපූර්ව ගනුදෙනුමක්. මේ විදිහට රට ඇතුලේ ඊටමත් ශක්තිමත් සහ තිරසාර පදනමක් හදාගත්තට පස්සේ මේ ශිෂ්ටාචාරය ලෝකෙට කොහොමද විවෘත වුනේ කියන එක ඊළඟට අපි කතා කරන්න ඕනේ. අපි මූලාශ්‍ර පෙන්වා දෙනවා ශ්‍රී ලංකාව කියන්නේ ලෝකෙන් හුදකලා වුණු දූපතක් නෙවෙයි ලෝක වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් එහෙමත් නැත්නම් the emporium of the east විදිහට ක්‍රියා කළා කියලා. ලංකාවේ පිහිටීම තමයි මෙතන තියෙන තුරුම්පුව. ලෝක සිතියුම දිහා බැලුවොත් පෙරදිගේ ඉඳලා එන වාණිජ සුළං සහ අපරිදිගේ ඉඳලා එන වාණිජ සුළං හරියටම මුණ ගැහෙන තැන තමයි ලංකාව තියෙන්නේ. ඒ කාලේ නැව් ගමන් කළේ සුළඟේ ආධාරයෙන් නිසා මේ පිහිටීම අතිශයින්ම වැදගත් වුණා.
මේ නිසා ලංකාවේ ප්‍රධාන වරාය වුණු මාන්තොට එමන් නැත්තම් මහතිථා වරාය ගෝලීය වෙළඳාමේ මහා මන්සන්දියක් බවට පත් වුණා. ඒ කියන්නේ අද සිංගප්පූරුව හරි ඩුබායි හරි වගේ ජාත්‍යන්තර හුවමාරු මධ්‍යස්ථානයක් තමයි